හෙලෝ යාළුවනේ ඔයාලට පේනවා ඇති මම මල් තවාණක් කරනවා. ඒකේ මල් තමයි මම දැන් ඔයාලට පෙන්නන්නේ. මේවා ගෙනල් මේ සේරම ගෙනල් මේ ඇන්තූරියම් වර්ග සේරම ගෙනාවේ සූර්යකාන්තේ තියෙන පැල තවාණකින්. අපි එහෙනම් ඉතුරු වැඩේ කොටසට යමු. ඔයාලට පේන ඇති මේ බයි කල මල. මේකට කියන්නේ ඇත්තටම කිව්වොත් මේකට කියන්නේ බයි කල මල කියලාම තමයි. මේක මේ පොඩියට තිබ්බට මේක තව ගොඩාරියක් ලොකු වෙනවා. ඇත්තටම කිව්වොත් මේක ගොඩක් ලස්සන මලක්. ඔයාලා try කරලා බලන්න මේ වගේ මල් තවණක් හදන්න. ඉතින් ඔයාලට තව මං මල් ගැන විස්තර කියන්නම්. ඊට කලින් මගේ ෂෝට් වීඩියෝ channel එකේ නම තමයි මනුදේ මැක්ස්. මේකෙත් මනුදේ මැක්ස් තමයි නම. අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ටත් මේවා බලන්න share කරන්න. මේ මල ගොඩක් ලස්සනයි ලොකු වුණාට පස්සේ මේකේ අර ඔයාලගේ ළඟ තියෙනවා ඇති බයි කල මෙහෙම මේ පැත්තෙන්ම ගිහිලා තියෙනවා. ඒත් මගේ තියෙන දෙපැත්තෙන් මැද රතු. ඉතින් අපි වෙන මලකට යමු. ඔයාලට පේනද මේ ක්‍රීම් පාට මල ඇත්තටම කිව්වොත් මේකත් ලොකු වෙනවා. මේකත් හරිම ලස්සන ලොකු වුණාට පස්සේ ඔයාලා හිතන්න එපා මේක අවුවට පාට පිච්චිලා අරවා මේවයි කියලා. මොකද මේක පොඩි කාලේ ඉඳන්ම ක්‍රීම් පාටට හැරුණේ. මාත් හිතුවේ අවුවට පිච්චිලා කියලා මේ රෝස පාට වෙන්නේ නැති කියලා මම ගෙනාවේ මේක. ඉතින් අපිට මේක වාසනාව උදා වුණා. මේක තව ගොඩාරියක් ලොකු වුණා. ඉතින් මම හිතනවා ඔයාලත් මගේ වීඩියෝ බලලා මේ වගේ මල් හදයි කියලා. එහෙනම් අපි තවත් මලකටම යමු. ඔයාලට පේනවා ඇති මෙන්න මේ කුණුලේ පාට මල. මේක නම් මේ තව ලොකු වෙන දෙයක් නෑ. මේක උඩරිම ලොකු වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක හරිම ලොකු මලක්. ඒ වගේම ලස්සනයි. ඉතින් මේ ගමම ගොඩාක් ලස්සන මන් දාන පොහොර ಜಾති වලක් කියන්නම්. ඔස්මෝකෝට් 595ක් විතරයි වෙන්නේ. ඔයාලා try කරලා බලන්න. ඔස්මෝකෝට් වලින් තමයි මේ තරමට මම මේක හදලා තියෙන්නේ. ඒකේ පැකට් වල පාට තියෙනවා කොළ, නිල්, තැඹිලි. අන්නේ පාට වලින් ගන්න රුපියල් 590 විතරයි වෙන්නේ. එහෙනම් අපි තවත් මලකටම යමු. මම විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. මම අද කරන්නේ ඇන්තූරියම් ගැන විතරයි. ඉස්සරහට මම ඔයාලට දාන්නම් මේ වෙන මල් ගැන වීඩියෝ කිඩ් එහෙම අපේ ගෙදර තියෙනවා. ඒවා මම පෙන්නන්නම් ඔයාලට. ඔයාලට පේනද මේ දම් පාට මල. මේක නම් හරිම ලස්සනයි. මේක පොහොට්ටු කාලේ මීට වඩා ගොඩාක් මේ පොඩි. දැන් මේක ටික ටික ලොකු වෙනවා. මේ දැන් මේක තව ගොඩාරියක් ලොකු වෙනවා. මේ මෙන්න මේ කුණුලේ පාට මල තරමටම මේ මලත් ලොකු වෙනවා. ඉතින් ඒ මලත් ඒ පොහොර જાතිය දාලම තමයි මම මේක හදලා තියෙන්නේ. ඉතින් අපි වෙන මලකට යමු. ඔයාලට පේනවා ඇති මේ තැඹිලි පාට මල. මේක මෙතෙන්දි බලද්දි ගොඩක් ලස්සනයි. මේක බයි කලර් වෙන්න තියෙන්නේ. ඒ ඔයාලගේ ළඟ සමහර ළඟ කට්ටිය ළඟ තියෙනවා වගේ මේ තීරුව දිගේ තමයි ඒකේ මේ බයි කලර් එක යන්නේ. ඉතින් මේක ගොඩාක් ලස්සන මලක්. ඔයාලා try කරලා බලන්න මේ වගේ මල් තවාණක් දාන්න විකුණන්න පුළුවන් මේ බයි කලර් පැලයක් රුපියල් 20000කටවත් ඔයාලට දෙන්න පුළුවන් ලොකු පැලයක්. අපි ඉල්ලුවා මේ වගේ බයි කලර් ලොකු පැලයක්. ඒක වුණා 17000ක්. මේ ඉතින් අපි ගන්නතු අර ඔයාලට පේන්නේ මම දම් පාට මලක්. අන්න ඒක වුණා 750ක්. ඉතින් අපි ඒක ගත්තා. තව මලකට එහෙනම් අපි යමු. ඔයාලට මම වගේ මල් වවන්න ඕන නම් අනිවාර්යයෙන්ම සූර්යකාන්තේ තියෙන මල් තවාණට ඔයාලට පේනවා ඇති මේ මල. ඒත් මේ මල පොහොට්ටු තමයි. ඒ වුණාට මේක ගොඩක් ලස්සනයි. පිපුණාට පස්සේ මම මේක පිපුණාට පස්සේ මම වීඩියෝ එකක් දාන්නම්. ඔයාලා මේකේ part 1 බලන්න. ඒ part 1 කියන්නෙත් නෑ. කලින් වීඩියෝ එක බලන්නකෝ. ඒකෙත් හොඳ මේ මං අවවාද ටිකක් දීලා තියෙනවා ඔයාලට. ඒක අද වෙද්දි මම මේ සමාජ ජාලය ඔස්සේ නිකුත් කරලා තියෙනවා. ඔයාලත් බලන්න අනිවාර්යෙන්ම මිස් නොකර. ඔයාලට පේනවා ඇති මේ පොහොට්ටුව හරිම ලස්සනයි ලොකු වුණාට පස්සේ මේකත් රෝස පාට මලක්. එහෙනම් අපි තවත් මලකට යමු. ඔයාලට මේ මලේදී මම පෙන්නන්නේ ලෙඩ හැදුණු මලක්. ඔයාලට පේනවා ඇති මේ මොකද අර කූර වගේ එකේ ඇවිල්ලා තියෙනවා ගෙඩි. අනික මේක ඔයාලට පේනවා ඇති එක එක පාට වලට හැලිලා තියෙනවා. අන්න ඒක නම් ගොඩක් දරුණුයි. ඒ ලෙඩ ඔක්කොටම බෝ වෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ මලේ තියෙන්නේ ලෙඩක්. මේවට පොහොර මදි, පෝෂණය මදි. අන්නේ හේතු වලින් තමයි මේවා මෙහෙම වෙන්නේ නැත්තේ. ඉතින්
අපි මෙන්න මේ මල ගැන කතා කරොත් මේ මලත් ගොඩාක්ම ලස්සන මලක්. මේකත් තව ලොකු වෙනවා. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මගේ සියලුම මල් ටික. ඔයාලට පේනවා ඇති මේ සේරම මල් ගොඩක් ලස්සනයි. හાર્ට් වගේ පිපිලා තියෙනවා. මම දැන් අද තමයි මේ YouTube channel එක පටන් ගත්තේ. හැබැයි ඒ ෆුල් වීඩියෝ මම ෂෝට් වීඩියෝ පටන් ගන්න දැන් ටික කාලයක් වෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. පුළුවන් තරම් share කරන්න. ඔයාලා යාළුවන්ට කියන්න මාව subscribe කරන්න කියලා 1k ගහන්න මට උදව් කරන්න. මේ ඔයාලට පේනවා ඇති මගේ මල් වත්තේ තියෙන සේරම මල්. මේ මල් ඔස්මෝ කෝඩ් දාලා තමයි මෙච්චර පෝෂණය වෙලා තියෙන්නේ. එහෙනම් අපි වෙනත් වීඩියෝ එකකින් හමු වෙමු.